මම අද ඔබට මේ චූටි දෙයක් පෙන්වන්න කරුණාපාරාදීසේ අපේ මෙතන අපෙන් සේවාව ලබන අම්මලා තාත්තලා ඒ රෝගී ආබාධිත කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන බොහෝ දෙනෙකුත් ඉන්නවනේ. එතකොට මේ හැම දෙනාගෙම අපි විශේෂ රැකවරණයක් මෙතන ලබා දෙනකොට වෛද්‍ය ප්‍රතිකාර සහ ඒ අපි අනිවාර්යයෙන්ම ඒ අයට ඖෂධ පැත්තෙන් කෙරෙන්න ඕන කටයුතුත් නොපිරිහෙලා සිද්ධ කරන කරුණාපාරාදීසේ. කරුණාපාරාදීසේ සමාජිකාවන් විදිහට මාසික දායකත්වයට එකතු වෙච්ච පින්නතුන්ටත් අපි මතක් කරනවා. අපි මේකේ විශේෂ අවශ්‍යතාවක් තියෙන අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සියල්ලත් සකස් කරමින් යනවා. මේක ඇවිල්ලා ඔබට මේ පේනවා මේ වගේ වෛද්‍ය උපකරණ මේ වෙනකොට අපිට කරුණාපාරාදීසට ලැබිලා තියෙනවා. උපකරණ මොනතරම් ලැබුණත් වැඩක් නැහැ. වෛද්‍ය පහසුකම් එතන අපිට අවශ්‍යතාවය තියෙනවා. මේ ඉන්නේ ડોક્ટર කහඳවල. ડોક્ટર තෙරුවන් සරණයි. ડોક્ટર මේ දෙවැනි වතාව කරුණාපාරාදීසේ රෝගීන්ව පරීක්ෂා කරන. නොමිලේම ඇවිල්ලා අපිට මේ පහසුකම් සියල්ල එතුමිය බත්තර මුල්ලේ ඉඳලා එනවා ගම්පහට. ඒ වෙනුවෙන් කරුණාවන්ත වෛද්‍යතුමියක් ડોક્ટર කහඳවල වෛද්‍යතුමිය නවලෝක රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යතුමියක්. ඉතින් අපිට ඇය ඒ වගේම අපේ ඉරේසා මිසුත් නුගේගොඩ ඉඳලා ඇවිල්ලා සහාය දෙනවා මේ කටයුතු වෙනුවෙන්. මේ විදිහට මාසෙකට දෙවතාවක් විතර අපි ඇවිල්ලා මේ රෝගීන්ව පරීක්ෂා කිරීම කරනවා. එතකොට දැන් මේ වෙලාවේ ડોක්ටර් පරීක්ෂා කරන මේ රෝගියාත් විශේෂ කෙනෙක් නේද? ඔබතුමාගේ නම පුණ්‍යවර්ධන වේද මහත්තයා. මේ අපේ කරුණාපාරාදීසේ අලුතෙන්ම අපිත් එක්ක සේවාලාභී සම්බන්ධ වෙන පුණ්‍යවර්ධන වේද මහත්තයා. මෙතුමා ඇවිල්ලා කරුණාපාරාදීසේ ඉන්න හැමෝටම කැඩුම් බෙදුම් පැත්තේ කටයුතු වලදී උපකාරී කරනවා නේද? එතකොට එතුමාත් දැන් දිවි ඇතෙක් කාත් එක්කද ඉන්නේ? අපේ බාරේ කරුණාපාරාදීසේ අලුත් සමාජිකයා මේ අපේ රජයේ ආයුර්වේද ලියාපදිංචි වෛද්‍යවරයෙක්. එතකොට දැන් මේ වෙලාවේ ડોක්ටර් චෙක් කරන්නේ පරීක්ෂා කරන්නේ එතුමව. ඉතින් මේ විදිහට කරුණාපාරාදීසේ ඉන්න හැම සේවාලාභී කෙනෙකුටම මාසෙකට දෙවතාවක් අපේ වෛද්‍යතුමිය ඇතුළු විශේෂයෙන්ම කියන්නට ඕනේ ડોક્ટર සුමින්ද ගමගේ මැතිතුමාවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. එතුමත් බොහොම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා මාසෙකට වතාවක් ඇවිල්ලා බලන්න මේ ඉන්න අම්මලා තාත්තලා එය විශේෂ අවශ්‍යතා ඇති හැම කෙනෙක්ම. ඉතින් මේක විශේෂ කාර්යයක්. ඒ කියන්නේ මේ හැම කෙනෙක්ගෙම සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ විදිහට වෛද්‍යවරු ඉන්න තැනටම ඇවිල්ලා පරීක්ෂා කරන්නට තරම් මෙතන අපි ඒ සේවාව කාරුණිකව සිද්ධ කරනවා කරුණාපාරාදීසේ. ඔබට අනුමෝදන් වෙන්න මේ වෙලාවේ අපි ආශිර්වාද කරමින් සිහිපත් කරනවා. මෙන්න මේ ඇඳන් 12ක් අපිට මේ වෙනකොට ලබා දීලා තියෙනවා රොයල් නර්සින් හෝම් එකෙන්. අපේ පින්වත් මනුජ මහත්තයා ඇතුළු ඒ පින්වන්ත රොයල් නර්සින් හෝම් එකේ කාර්ය මණ්ඩලයටත් හැමදෙනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. මේ මොහොතේ මේ කටයුතු වෙනුවෙන් අපි මේ වෛද්‍ය උපකරණ යම් ලබා ගැනීම සියල්ල සිද්ධ කරන්නේත් අපේ මාසික දායකත්ව දරපු පින්නතුන්ට ඒ කුසල් ආශිර්වාද කරනවා. මොකද මෙතනදී අපි මේ හැම කටයුත්තකදීම ඔවුන්ගේ ඒ දායකත්වයයි නැතුව අපි කවදාකවත් Facebook එකේ අපිට මේවට උදව් කරන්න කියලා කිසිම වෙලාවක දැනුවත් කරලා නැහැ. රෝද පුටු අවශ්‍යතා ඇති අයට අපි මේ වෙනකොට රෝද පුටු ගෙනත් තියෙනවා. ඉතින් මේ හැම කෙනෙකුගේම මෙන්න මේ වගේ වෛද්‍ය වාර්තාවක් සකස් වෙනවා. ඔබතුමිය කියන්න මොනවද මේකේ තියෙන තොරතුරු? මේක මූලික වෛද්‍ය වාර්තාව. මේක අපේ මෙතන ඉන්න සේවාලාභියාගේ මූලික තොරතුරු සියල්ලක්ම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ඉතිහාසය ගත්තාම එයාගේ මෙඩිකල් හිස්ටරි එක එතනින්ද සියලුම දේවල් අපිට අවශ්‍ය වෙන දේවල් අපි හිතලා ඒක හදලා තියෙනවා වෙනම අපි කියන්නේ යාගේ ජීව ඒ කියන්නේ මේකෙදී දැනට පාවිච්චි කරන බෙහෙත් වර්ග යට තියෙන ආසාත්මිකතා ගැන පෙර වෛද්‍ය ඉතිහාසය සම්බන්ධ ඊට පස්සේ ජීව ලක්ෂණ සම්බන්ධ ශාරීරික පරීක්ෂා සම්බන්ධයෙන් මානසික තත්ත්වය සම්බන්ධයෙන්
ඊට පස්සේ ADL මේකේ අවශ්‍ය කරන යාට උදව් උපකාර අවශ්‍ය වීම මේ කියන්නේ නාද්දි කොහොමද උදව් ඕනේද ඇඳුම් අඳින්න වැසිකිලි භාවිතයට ආහාර ගන්න මේ හැම කෙනෙකුම ඊට පස්සේ ඒගොල්ලන්ගේ පෝෂණ ඇගයීම් සම්බන්ධයෙන් විස්තර ආසාදන පරීක්ෂාවක් වෙනම සිද්ධ වෙනවා අවදානම් ඇගයීම් කියන එකක් යටතේ වෙනමම සටහන් වෙනවා අන්තිමට ડોක්ටර් මේ විදිහට නිර්දේශයක් දෙනවා මේ හැම අපේ සේවාලාභී කෙනෙක් සම්බන්ධයෙන්ම ඊට අමතරව හෙද සැලැස්මක් සටහන් කරනවා අවසානයේ වෛද්‍යතුමන් අපේ ડોક્ટર කාන්දවල මැතිණියගේ නිර්දේශය ඇතුව මේ විදිහට මේකද මමත් අත්සන් කරන්න තියෙනවා මේ හැම කෙනෙකුටම මේ අපේ සේවාව ලබන හැම කෙනෙකුටම මේ විදිහට අපි ඒ අය ගැන මූලික ඇගයීම් වාර්තාවක් හදනවා වෛද්‍යතුමියගේ පරීක්ෂාවත් එක්ක. ඉතින් කරුණා පාරාදීසි අපි තාම වගකීමකින් මේ විදිහට කටයුතු කරනවා අපිත් එක්ක හැමදාමත් මේ කටයුතු වලට ආදරණීයව අපේ කටයුතු දැකලා අපිට ආශිර්වාද කරන පින්වත් ඔබ හැම දෙනාටම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා මේ පින් අනුමෝදන් වෙන්න කියලා හැම දෙනාටම අපි මේ වෙලාවේ මෛත්‍රී සිතින් සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.